කොහොමද යාලට? ඔන්න ඉතින් ඔයාලා තම්නේල් එකේ දකින්න ඇති. මම අද හදන්නේ මොනවද කියලා. ඉතින් වැලිතලප තමයි හදන්නේ. ඉතින් ඔයාලා මේ දකින්නේ මම වැලිතලප හදන්න ගත්ත දේවල්. දැන් ඉතින් මම මුලින්ම කරන්නේ තාච්චියක් ලිපේ තියාගෙන සීනි මේස හැඳි 3ක් විතර දාගෙන ඒක පොඩ්ඩක් කැරමල් කරගන්න. මේක ගොඩාක් කළු පාට කරගන්න අවශ්‍ය නැහැ. යන්තම් රන්වන් පාට වෙනකොට අපි ගත්ත පොල් ටික අපි මේකට එකතු කරගන්නවා. දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඔය තියෙන්නේ අපි මේ සීනි කැරමල් එකට එකතු කරගත්ත පොල් ටික. ඔන්න ඉතින් බලන්න ලස්සන රන්වන් පාටකට තියෙනවා ඒ ටික. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා එනසාල් කුඩු ටිකක්. ඔයාලට තේරෙනවා නම් එනසාල් කුඩු එකතු කරගන්න හරිම රසයි එතකොට. ඊට පස්සේ මම අර අපි ගත්ත පිටි එකත් මේ පොල් මිශ්‍රණයට දානවා. ඊට පස්සේ ඒකත් හොඳට කලවම් කරගන්න ඕන. මොකද ඊට පස්සේ අපි මේ ඔක්කොම ටික කැට කරගන්න එපේ. ඔයාලා දන්නවනේ වැලිතලප හදනකොට අපි කැට වගේ තියෙනවනේ. එතකොට මේ ඒ ටික ලස්සනට මල් කරගන්නවා කියලා කියනවා. ඒ ටික අපි කැට කරගන්න ඕන. ඉතින් දැන් මම මේ වතුර ටික දාලා මේක අතින් හොඳට කලවම් කරනකොට නිකන් මේ වගේ කැට වෙනවා. ඔයාලා බලන්න මේ ලොකු කැටනේ තියෙන්නේ කියලා. ඉතින් ඒකට කලබල වෙන්න එපා. මොකද මම ඒකට ලේසි ක්‍රමයක් හොයාගත්තා. මෙන්න මේ වගේ චූටි හීල් තියෙන පෙනේරයක් අරගෙන මේක හොඳට හලා ගන්න ඕනේ. එතකොට චූටි කැට ටික හැලිලා ලොකු කැට ඉතුරු වෙනවා. ඉතින් ඒ ටිකත් අපිට පුළුවන් පෙනේරෙන් හැලෙන සයිස් එකටම අතින් පොඩි කරලා ඒ ටික හදා ගන්න. ඉතින් දැන් මම යන්නේ මේ ටික මේ ස්ටීමර් එකට දාලා තඹ ගන්න. ඉතින් මම කලින් එකපාරක් තඹ ගත්තා. ඒව තමයි මේ කළු පාටට ස්ටීමර් එකේ තියෙන්නේ. මොකද අපි අර පොල් එක කළු කරලා වගේනේ ගත්තේ. ඒක නිසා තමයි මේ තැඹුනහම මේක කළුවට තියෙන්නේ. ඊළඟ පාර ඔයාලට පෙන්නන්නම්. ඉතින් බලන්න මෙතනදී ඔයාලා හොඳට මම මේ හලා ගත්ත එකකින් මේ කැට ටික කොච්චර ලස්සනට තියෙනවද කියලා. හරියට නිකන් වැලි වගේ. ගොඩක් ලොකු නැහැ. ඉතින් මේ විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම කරලා බලන්නකෝ. දැන් මම මේක ස්ටීමර් එකට දාලා විනාඩි 10ක් 15ක් වගේ තඹ ගන්නවා. මෙන්න තියෙනවා අපි තඹ ගත්ත පිට්ටු ටික. ඉතින් බලන්නකෝ හරිම ලස්සන පාටකට ඇවිල්ලා නේද? මේ පාට එන්නේ අර වගේ පොල් සීනි කැරමල් එකට දාපු නිසා. අපි එතෙන්දි මේ පාට ගන්න තමයි එහෙම කරන්නේ. එහෙම නැතුව පැණි රස කරගන්න නෙවෙයි. ඒකනේ සීනි චුට්ටක් දාන්නේ. දැන් ඉතින් මම ආයෙත් සීනි චුට්ටක් කැරමල් කරගන්නවා අපේ වැලිතලප එක හදාගන්න. ඔයාලට පුළුවන් ඉතින් සීනි මෙතනදී කැරමල් නොකර ඉන්නත්. මොකද අපේ පිට්ටු ටික කොහොමත් ඉතින් ලස්සන පාටකට තියෙනවනේ. එතකොට වැලිතලප එක කොහොමත් ලස්සනට එනවා. ඒත් මම ආසයි ගොඩක් කළු පාටට කන්න. ඒක නිසා තමයි මම මෙතෙන්දිත් සීනි එක කැරමල් කරගත්තේ. ඉතින් ඔයාලට එහෙම අවශ්‍ය නැත්තම් මෙතනදී සීනි කැරමල් කරගන්න ඕන නැහැ. දැන් මං කලින් ගත්ත සීනි ටිකත් එකතු කරගෙන මේක පැණි එක හදාගන්න තමයි යන්නේ. ඉතින් ඔයාලා මේ පැණි එක කෙන්ද වැක්කිරෙන පදමටම ගන්න ඕන. හොඳට උණු කරගන්න ඕනේ. ඔයාලට මං කිව්වනේ අද වෙනස් විදිහකට හදන්න කියලා. ඔයාලා ඉතින් මේ විදිහට හදලා නැත්තම් ඔන්න ආය හදනකොට මේ විදිහට හදලා බලන්නකෝ. එතකොට ඔයාලට පුළුවන් ලස්සන පාටකට මේක ලේසියෙන්ම හදාගන්න. ඒ වගේම ගොඩක් වෙලා අරගෙන මහන්සි වෙන්නේ නැතුව ලේසියෙන්ම පිට්ටු ටික කැට කරගන්නත් පුළුවන්. හරි. දැන් මම පිට්ටු මිශ්‍රණය මේ පැණි එකට දාලා හොඳට කලවම් කරගන්නවා. මම කලිනුත් කියවනේ පැණි එක හොඳට කෙන්ද වැක්කිරෙන පදමට එනකන් උණු කරගන්න ඕනේ. ඊට පස්සේ මේක
හොඳට කලවම් කරගන්න ඕනේ. මේක අර තෙත ගතිය නැති වෙනකම්ම ඔයාලා ලිප උඩ තියලා මේක කලවම් කරන්න ඕනේ. මෙතෙන්දී ලී හැන්දක් වගේ ගන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක ටිකක් අර තද ගතියට එනකොට නැත්තම් අමාරුයි. තාම මේකේ තෙත ගතිය තියෙනවා. ඉතින් මේක මේ වෙලාවේ ඔයාලා ගින්දර අඩු කරගන්න ඕනේ. මම නම් හදන්නේ දර ලිපේ. දුම වගේ තියෙනවා. ඔයාලට හරියට පැහැදිලිව සමහර තැන් පේන්නෙත් නැතුව ඇති. දැන් මම වෙල්තරම් මිශ්‍රණය ලිපෙන් ඉවත් කරගන්නවා. මේක අතට තද ගතිය වගේ එනකොට එක ගුලියට වගේ එනකොට ලිපෙන් ඉවත් කරගන්න ඕනේ. දැන් ඉතින් අපිට තියෙන මේක කලබල වෙන්න දෙයක් නැහැ. හිමීට ඔයාලා ගන්න ට්‍රේ එකට හෝ තැටියකට දාලා තුනී කරගන්න. ඉතින් මේක හරි ඉක්මනින් හයි වෙනවා කියලා එකක් නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් හිමීට කලබලයක් නැතුව අත පුච්ච ගන්නේ නැතුව ලස්සනට තුනී කරගන්න. ඉතින් ඔයාලා මතක තියාගන්න ඕනේ අපි මේ වගේ කෑම හැදුවට මේවා අපේ ශරීරයට නම් කොහෙත්ම හොඳ නැහැ. ඒක නිසා මේ වගේ දේවල් නිතර කන්න එපා. ඒක අනිවාර්යෙන්ම මතක තියාගන්න. ඉතින් අර අත්‍යවශ්‍යම වෙලාවක ඕන වුණොත් ඉතින් විතරයි මාත් හදන්නේ. එහෙම නැතුව නිතරම හදන්නේ නැහැ. ගෙදර හැදුවොත් කොහොමත් අපිට කැවෙනවනේ. ඉතින් ඒක නිසා අපේ අම්මලා තාත්තලාට චුටි බබාලට උනත් මේවා හොඳ නැහැ. ඔයාලා දන්නවනේ ඉතින් අද කාලේ බොහෝ නොවන රෝග රැසකට හේතු වෙන්නේ අපේ මේ ආහාර රටාව තමයි. ඉතින් අපි නිවැරදි ආහාර රටාවකට යොමු වුණේ නැත්තම් අපිට ඉතින් ආයුෂ ඉවර වෙන්නත් කලින් මැරෙන්න තමයි වෙන්නේ. අන්න ඒක නිසා අපි සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකට යොමු වෙන්න ඕන. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. දැන් මම මේ විදිහට කෑලි ටික කපා ගන්න තමයි යන්නේ. මගේ වීඩියෝස් හොඳ නම් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ තියෙන්නේ මම මේ විදිහට කපාගත්ත වෙලිතලප කෑලි ටික. එහෙනම් වීඩියෝ එක එන්ඩ් කරනවා. ඔයාලට සුබ දවසක්.